රාජ්‍ය සේවා තරඟ විභාගවලට අවශ්‍ය සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් තමයි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මගින් ඔයාලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50කට වැඩිය සටහන් කරගන්න පුළුවන් කොලයක් පෑනක් අතට අරන් මේ වීඩියෝ එක නරඹන්න. හරි. අපි යමු පළවෙනි ප්‍රශ්නය. පානදුරාවාදය ආරම්භ කර වර්ෂය කුමක්ද? පානදුරාවාදය ආරම්භ කළේ 1873 දී. ඒත් එක මතක් කරගන්න ඔයාලට පංච මහා වාද මොනවද කියලා. 1865 බද්දේගම සහ වරාගොඩ වාදය පැවතුණා. 1866 උදම්මිට වාදය, 1871 ගම්පොළ වාදය සහ අවසානයේට පානදුරාවාදය පැවතුනේ 1873. පංචමහා වාද මම නැවතත් මතක් කරන්නම්. පංචමහා වාද, බද්දේගම් වාදය, වරාගොඩ වාදය, උදම්මිට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය 1873 දී පැවතුණා. මහා වංශයේ සඳහන් වන පරිදි ජාතක පොත් වහන්සේ රචනා කළේ කවුරුද? සිව්වන පැරකුම්බා රජු තමයි ජාතක පොත් වහන්සේ රචනා කළේ. තුන්වෙනි එක සඳකිඳුරුදා කාව්‍ය. සඳකිඳුරුදා කාව්‍ය රචනා වූ යුගය තමයි කුරුණෑගල යුගය. විල්ගම්මුල සංඝරාජ හිමිපාණන් තමයි සඳකිඳුරුදා කාව්‍ය රචනා කළේ. ඊළඟට ඔයාලගෙන් අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රැම්සාර් තෙත් බිම කුමක්ද කියලා. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රැම්සාර් තෙත් බිම තමයි ආනවිලුන්දාව. ආනවිලුන්දාව. එතකොට පළවෙනි එක මොකද්ද? පළවෙනි රැම්සාර් තෙත් බිම තමයි බූන්දල. හොඳයි. ඔයාලා සටහන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ රාජ්‍ය සේවා තරඟ විභාගයකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේවා ගොඩාක් වැදගත් වේවි. පස්වෙනි එක ශ්‍රී ලංකාවේ පළමු වරට පාසල් සිසුන් පිරිසක් විසින් අධ්‍යක්ෂණය කළ නිර්මාණය කළ චිත්‍රපටය කුමක්ද? දන්නවද? රොකට් චිත්‍රපටය තමයි ඒකේ නම. රත්නපුර සීවලී විද්‍යාලයේ දෙනුවන් සමරසිංහ ශිෂ්‍යයා විසින් තමයි නිර්මාණය කළේ. පාසල් සිසුන් පිරිසක් එකතු කරගෙන බොහෝ කතා බහට ලකුණ අවස්ථාවක් මේක රොකට් චිත්‍රපටය. ඔයාලටත් නරඹන්න පුළුවන්. ඊළඟට කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය මෙවර හිමි කරගත් රට කුමක්ද? නවසීලන්තය. අනුශූරතාවය දකුණු අප්‍රිකාව. එතකොට හොස්ට් කරේ කියන්නේ සත්කාරකත්වය යුනයිටඩ් අරාබි එමිර් රාජ්‍ය UAE. ඒ අමතර කරුණුත් ඔයගලන්ට සටහන් කරගන්න පුළුවන්. ඊළඟට ඉන්දුනීසියාවේ නව ජනපති ලෙසපත් වූ හමුදා ප්‍රධානියා කවරෙක්ද? ප්‍රබෝවෝ සුබියෙන්ටෝ. ඊළඟට රෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම විපක්ෂ නායිකාව ලෙස ප්‍රසිද්ධියට පත් වූ කවරෙක්ද? ඔයාලා දන්නවා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම විපක්ෂ නායිකාව වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඊළඟට පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු කාන්තාව කවුද කියලා ඔයාලා කියන්නේ ඇහුවොත් ශ්‍රී ලංකාවේ ඇඩ්ලින් මොලමුරේ මැතිණිය 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණා. ඇය තමයි විවාහසාදායකට පත් වූ පළමු කාන්තාව වන්නේ. ඊළඟට ඔයාලගෙන් අහුවොත් ශ්‍රී ලංකාවේ ප්‍රථම අමාත්‍යවරිය කවරෙක්ද කියලා විමලා විජේවර්ධන. ඊළඟට අපි අධ්‍යාපන සාමාන්‍ය දැනීම රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා GK General Knowledge අධ්‍යාපන සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් තමයි කතා කර හිටියේ. ඊළඟ ප්‍රශ්න කොටස උඩරට දුම්රිය මාර්ගය ඇල්ල අහස් 9 ආරුක්කු පාරම එහෙම නැත්නම් 9 ආච් බ්‍රිජ් එක වහලා දැම්මා ඉන්දීය චිත්‍රපටයක් සිනමාගත කිරීම සඳහා. මොකද්ද ඒ චිත්‍රපටය කියලා ඔයාලගෙන් අහුවොත් උත්තරය තමයි මේ මිරායි. ඊළඟට ජාත්‍යන්තර සුදු සැරේට දිනේ වර්ෂයේ කිනම් දිනයකදීද කියලා අහුවොත් ඔක්තෝබර් 15 තමයි ජාත්‍යන්තර සුදු සැරේට දිනය යෙදේ. මේ සැරේ නොබෙල් ආර්ථික විද්‍යාව සඳහා තිලින ලැබූ එම තිලින ලබා දීමට හේතුව කුමක්ද? ආයතන පිටුවීම හා ඒවා සංවර්ධනයට දායක වන ආකාරය පිළිබිඹු කිරීම තමයි
එම නොබෙල් ප්‍රයිස් එක හිමි වෙන්න හේතුව. ඊළඟට නැනෝමීටර් එකක් කියන්නේ කීයක්ද? නැනෝමීටර් එකක් කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවක්. ඊළඟට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇත්තේ කොහේද? ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පිහිටුවා තියෙන්නේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ. ශ්‍රී ලංකාවෙන් ජාතික සේවය සඳහා පිදෙන උසස්ම සම්මානය කුමක්ද? ශ්‍රී ලංකා රත්න තමයි ජාතික සේවය පිදෙන උසස්ම සම්මානය. එතකොට මේ මෑත කාලයේදී අනුර කුමාර ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝදිට ලබා දුන්නා සම්මානයක්. ඒ තමයි ඒකට අපි කියනවා ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය. තමයි අනුර කුමාර දිසානායක මහතා විසින් අපේ රටේ ජනාධිපතිතුමන් විසින් නරේන්ද්‍ර මෝදි මහතාට ඉන්දියානු අගමැතිතුමාට පිරිනැමූ සම්මානය. ශ්‍රී ලංකාවෙන් විදේශිකයෙකුට පිදෙන්නේ ශ්‍රී ලංකා රත්න කියන සම්මානය. ඊළඟට මතක තියාගන්න දේශ සීමා අතර අපද්‍රව්‍ය පරිවහනය සම්බන්ධයෙන් පවත්නා පාරිසරික ගිවිසුම තමයි බැසල් සම්මුතිය කියන්න පුළුවන්. දේශ සීමා අතර අපද්‍රව්‍ය පරිවහනය සම්බන්ධයෙන් පවතින පාරිසරික ගිවිසුම බාසල් සම්මුතිය. ඊළඟට වලගෙන ඇහුවොත් ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි දේශාටකයා වන්නේ කවුරුද? ඒ තමයි පාහියන් භික්ෂුව. ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි දේශාටකයා වන්නේ පාහියන් භික්ෂුව. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ඇහුවොත් ලංකා සම සමාජ පක්ෂය ඒක ආරම්භ කරේ 1935 වර්ෂයේ. එතකොට ශ්‍රී ලංකාවේ ජාතික මූලික අධ්‍යයන ආයතනය පිහිටා ඇත්තේ කොහේද? හන්තානි තමයි මූලික අධ්‍යයන ආයතනය පිහිටා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපන ආයතනය පිහිටා තිබෙන්නේ හන්තාන. 1972 ජාතික රාජ්‍ය සභාවට ඇතු මන්ත්‍රී ධූර ආසන ගාන 168. ශ්‍රී ලංකාව තුළ පළමු වරට ලන්දේසි පාලනය සංග්‍රහිත වූ වර්ෂය 1658. ඊළඟට ඉන්දුනීසියාවේ ජාවා තමයි 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමේ පාලනය පැවතිලා බතාවියාව නමින් හඳුන්වන්නේ වර්තමානයේ ඉන්දුනීසියාවේ ජාවා නගරය. ඉස්සර කියලා තියෙන්නේ බතාවියාව කියලා. දැන් හඳුන්වන්නේ ඉන්දුනීසියාවේ ජාවා නගරය කියලා. මේ නගරය තමයි 1602 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමේ පාලනය පැවතිලා තියෙන්නේ. ඊළඟට 1602 වර්ෂයේදීමයි පළමු වරට මෙරටට පැමිණි ජොරිස් වෑන් ස්පිල්බර්ජන්, ඒ කියන්නේ ලන්දේසි දූතයා, ජොරිස් වෑන් ස්පිල්බර්ජන් 1602 ජූලි මාසයේදී හමු වූ රජතුමා කවරෙක්ද? එවකට රාජ්‍ය පාලනය කරේ කවර රජතුමාද කියලා අහන්නේ 1602 දී. පළවන විමල ධර්ම සූරිය රජතුමා. හොඳයි, අපි තව ටිකක් කතා කරගෙන යමු මේ විදිහටම. ශ්‍රී ලංකාවේ විශාලම දූපත හොත් මන්නාරම දූපත. ශ්‍රී ලංකාවේ ගොවි ජනපද පිහිටුවීමේ ව්‍යාපාරයේ පුරෝගාමියා කවරෙක්ද කියලා ඇහුවොත් ඩී.එස්. සේනානායක මැතිතුමා. බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ගල්ඔය ආරම්භ කරේ 1949. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ප්‍රථම පියවර මොකක්ද කියලා ඇහුවොත් තමයි පොල්ගොල්ල ජලාශය ඉදි කළේ. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ පළවෙනි පියවර වශයෙන් පොල්ගොල්ල ජලාශය ඉදි කළා. රජයේ කර්මාන්ත ප්‍රතිපත්තිය පළමු වරට ඉදිරිපත් කළ වර්ෂය මොකක්ද? ඒ තමයි 1954. රජයේ කර්මාන්ත ප්‍රතිපත්තිය පළමු වරට ඉදිරිපත් කළේ 1954 දී. ඊළඟට වලකින් ඇහුවොත් ශ්‍රී ලංකා පළමු කාර්මික ජනපදය ආරම්භ කරේ කොහේදද කියලා 1959 දී තමයි ආරම්භ කරේ ඒකලදී. පළමු කාර්මික ජනපදය 1959 දී 1959 දී ඒකල කියන ප්‍රදේශය ආරම්භ කරනවා. 1942 ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කවරෙක්ද? ලංකා විශ්වවිද්‍යාලයේ කවරෙක්ද 1942 දී? ඒ තමයි සර් අයිවර් ජෙනිස්.
සර් අයිවෝ ජෙනින්ස්. එතකොට දෙවැනි උපකුලපතිවරයා කවුද? ඒ තමයි නිකලස් ආටිගල්. නිකලස් ආටිගල්. එතකොට බස් ජනසතු කිරීමේ හා කොළඹ වරාය ජනසතු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ 1958 දී. 1958 දී. අතීතයේ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගංගා ගණන ගත්තොත් 103ක් වුණා. මේ මෑතකදී ඒ ප්‍රමාණය ගංගා ප්‍රමාණය සංශෝධනය වුණා. ඒ කියන්නේ අඩු වුණා. කීයකටද අඩු වුනේ? 103ක් තිබ්බ ගංගාවල් ප්‍රධාන ගංගා ශ්‍රී ලංකාවේ. දැන් තියෙන ගංගා 93යි. 93යි දැන් තියෙන්නේ. ඔය ගමම කතා කරමු ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල මොකක්ද කියලා. බමරකන්ද දියඇල්ල වල දන්න උසම දියඇල්ල බමරකන්ද දියඇල්ල අඩි 863යි. දෙවැනියට උසම දියඇල්ල දියලු මෑල්ල අඩි 722යි. උසම බමරකන්ද දෙවැනියට දියලු. ඊළඟට 1796 දක්වා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් පත් කරනකම් මෙරට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ තැනැත්තා කවරද? ඒ තමයි රොබර්ට් ඇන්ඩ්‍රූස්. කෙටි කාලයක් ආණ්ඩුකාර විදියට ඉඳලා තියෙන්නේ රොබර්ට් ඇන්ඩ්‍රූස්. 1798 ඉඳලා 1948 දක්වා මෙරට සිටි ආණ්ඩුකාරවරු ගණන කොපමණද? 1798 ඉඳලා 1948 දක්වාම නිදහස ලැබෙන තුරු මෙරට සිටි ආණ්ඩුකාරවරු ගණන 29යි. එතකොට මවුන්ට් ලැවිනා ගොඩනැගිල්ල හා සම්බන්ධ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද? තෝමස් මේට්ලන්. මවුන්ට් ලැවිනා ගොඩනැගිල්ල සම්බන්ධ ආණ්ඩුකාරවරයා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තෝමස් මේට්ලන්. ඔයාලගෙන් ඇහුවොත් මෙරට ලම්බ කරන රාජ්‍ය වංශයේ ආරම්භක පාලකයා කවරෙක්ද? ඒ තමයි වසඹ රජතුමා. ඊළඟට ආනවා මෙහෙම එකක්. ශ්‍රී ලංකාවේ දූෂිතම ගංගාව වන්නේ කුමක්ද? ඒ තමයි කැලණි ගඟ. ඊළඟට ශ්‍රී ලංකාවේ වැඩිම මාර්ග සංඛ්‍යාවක් ඉදි කළ ආණ්ඩුකාරවරයා කවරෙක්ද කියලා අහුවොත් ඒ තමයි එඩ්වර්ඩ් බාන්ස්.